මෙයාට නිදාසේ ඉන්න ඕනේ. ඔව් අප්පා. හරි වෙලා ඉන්නේ. කලන්ත ගා. වලබන්දක් ගියානේ. වන්දක් ගියල්ලන්නේ. ආම්බන් අර සම්පෝරි අදත් වෙනවා අද දවසම ඉවරයි ඈ. හොප්පට්ටල් සිරි අරුන් දෙන්න යමන්ක මල්ලේ ඉති මොකද වෙන්නේ මේ බාඩ මංගනේ කියලා දෙන්න මල්ලි ආවේ උඹ මංගනේ දන්නේ කන්ද පේනවනේ ඔයාලට. ඔව් ඉතින්. පේනවද? පස්ස. බාණ්ඩ. ඔය කන්ද නායකී මගේ උඹලා මගේ ශක්තිය දන්නවද? නෑ. ඔක්කො මගේ මේ එක හුලම් පිම්මත් වෙන ශක්තිය යකෝ. අර කන්ද නායයන්ට හේතුව මං ගේ පිටිපස්සට ගියා. ගිහිල්ලා මල්ලි මට මිරිස්ටියක් ගියා නහයට මල්ලිට කියන්න මල්ලේ. ඊග ඇසෙන්න මට. ඒ කන්ද දිහා බැලුවා විතරයි මට හැචින් ගාලා හැචිම ගියා පුතේ. අර කන්දේ බාගෙට නායි ගියේ අයියේ. වැසට. ඇස්සට නෙමෙයි මචං. මගේ හැචි මේ බලේට. තේරුම් ගනි. ඉගෙන ගනි මේ මගේ. මොන බොරු කියයි දන්නේ. ගලට අත තියලා කියයි දන්නේ නැහැ. ගල දෙපේ වුණත් ඕක හින්දා. මේ මොකද එක්කන් යන්නේ? ඉන්නත් බෑ. ඉන්නක මල්ලුවට කයක් කියන්න දිනවා. අපේ දන්නවද? තුන. මල්ලි. චූටි මල්ලි. බලකෝ මල්ලි ඔබ චූටි මල්ලි. ඔබ දන්නවද මේ මොකද්ද කියලා? ඒ ලණුව. නේද? අරුව නේබ. ලණුව. ඒ ගැට ගැහුව කවුද කියලා දන්නවද? දන්නේ නෑනේ. නෑනේ. මේ ගැට ගැහුව මල්ලි අපේ කිරියත් එක පුංචි අම්මගේ චූටි පුතා. මොකටද ගැට ගැහුවේ? මේ අත්ත මෙහෙ ගිහිල්ලා මේ බිමට වැටෙන්න මල්ලි තිබ්බේ. ඒකින මේක මෙහෙට කරලා නැත්තේ කවුද? අපේ කිරිය අම්මගේ පුංචි අම්මගේ පුතා. දැන් ඉතල කිරියත් එක කිව්වේ. මේක පොඩ්ඩක් පළවෙනි පාර වැරදුවා මල්ලි. දෙවෙනි පාර හරියට කියන. අපි මල්ලි දවල්ට වල රෑ වැටෙන්නේ නැහැ. දැන් යන්න. අම්මට හුදු. මල්ලි එන්නකද තව තියනවා වලට කියනකොට මේ මං කියන්නේ දන්නේ නැහැ. අද දවසට මුසලයි. දවසට මුසලයි නැත්තම් මගුලේ තේරෙන්නේ දෙන්නේ. මල්ලි තව දෙයක් කියන්න. මගේ ඇඟේ තියෙන දෙයක්. දන්නවද මොකද්ද කියන්නේ? මේ කල්ලිසම. ආගේ දන්නවද කල්ලිසම? ඒ කිරියත්තගේ කල්විව මල්ලි. ඒව බලන්න මේ හයිය මේ ඉරෙන්නේ නැහැ මේ. තමයි මේ ඉරිලා තියෙන්නේ. ඒක මල්ලි මේ දැන් මේ මෙතන අත්තේ වැදිලා මගේ වැටුණා. වැටුණා ඊයේ රෑ. ඒකින් තමයි මේ ආුනේ. මම මල්ලි කවදාවත් රෑ වැටුණු මල්ලි දවල් වැටෙන්නේ නැහැ. එන්න ඔයන්න. නැගිටිනවා. මොකද්ද වගේ අල්ලි පාපුල්ලි මල්ලි එන්න ඔයන්න මේ කලගලක් මොනව නවත්තන්නේ මේ ගහ කවුද හැදුවේ යකෝ ඒක හැදුවා අපේ අප්පත් නෑ මල්ලි නෑ ඔයාලගේ අප්පච්චිගේ තාත්තගේ පුතා ඔයාලා අප්පගේ එක පුතා ඉන්නේ නෑ උඹ කොහෙද අපේ මේ අපේ මේ උඹ කොහෙද මේ මේක පොම්බෝරි මේ